Hi guys, අද මම ඔයාලට අරන් හිතුවා JBL ස්පීකර් එකක් මේක JBL Eon 1 කියන මොඩල් එක. ඉතින් මේ Eon 1 කියන මොඩල් එක ඇවිල්ලා හොඳ සවුන්ඩ් එකක් තියෙන හොඳ quality සවුන්ඩ් එකක් තියෙන ස්පීකර් එකක්. දැන් ඉන JBL මොඩල් එකේ ස්පීකර්ස් වලට වඩා හොඳ ක්ලවුඩ් එකකට හොඳ සවුන්ඩ් එකක් තියෙන ස්පීකර් එකක්. ඉතින් මම චුට්ටක් ඔයාලට මේ ගැන කියන්න හිතුවා. ඉතින් අපි බලමු මේකේ මොනවද තියෙන මේ විශේෂතා කියලා. ඉතින් මෙන්න මෙතනින් තියෙනවා අපිට පුළුවන් මෙතනින් මික්සර් එක බලා ගන්න. මම ඔයාලට පේනවද දැන් මම පෙන්නන්න. මෙතන තියෙනවා අපිට channel දෙකක් තියෙනවා. මේකට mic මේ line එකටයි මේ line එකටයි mic දෙකක් in කරන්න පුළුවන්. ඒ වගේම monitor out එකක් තියෙනවා. ඒ වගේ මේ තියෙන main volume එක. මෙතන තමයි Bluetooth අපිට connect කරගන්න පුළුවන් phone එක හරි iPhone මොකක් හරි අපේ device එකක් connect කරගන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂතාවය තමයි ඔයාලට පේනවා මේකේ sub එකේ තියෙන යටින් sub speaker එකේ තියෙන යටින් ඒකෙන් තමයි main voice එන්නේ. ඒ වගේ voice අපිට තියෙනවා වෙනම voice වලට වෙනම කොටස් තුනක් අපිට දීලා තියෙනවා මේකේ මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදිහටයි අපිට මේක උඩට ගන්න තියෙන්නේ. උඩට අරගෙන මෙන්න මෙතන තියෙනවා පොඩි ස්පේස් එකක්. ඒ ස්පේස් එකට මෙන්න මෙහෙම තියලා අපිට මේක ෆිට කරගන්න තියෙන්නේ මේ විදිහට. මොනවද ෆිට කරගන්න තියෙන්නේ. ඉතින් ඒ ෆිට කරගන්න ඕනේ ඒ විදිහට. එතකොට මෙතන තව අපිට දීලා තියෙනවා තුනක්. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේකත් අපිට ෆිට කරගන්න අවශ්‍ය නම් අපේ උස ප්‍රමාණයත් එක්ක. ඉතින් ඒ විදිහට තමයි ඒක ෆිට කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකේ හයිස් වලට අපිට දීලා තියෙනවා ස්පීකර් ඒකත් ඒ වගේම කොටසක්. ඉතින් මේ වගේ මේ විදිහට ඒක ෆිට කරගන්න තියෙන්නේ. මෙතනින් එහෙම ෆිට කරාම අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති යට තියෙනවා JBL ඔරිජිනල් ස්ටිකර් එකත් එක්ක ආපු මේගොල්ලන්ගේ ලෝගෝ එක. ඉතින් ওই විදිහට තමයි ඒකේ දේවල් කියන්න තියෙන්නේ ඔයාලට. ඉතින් තව අපිට මෙතනින් බලා ගන්න පුළුවන් ඇතුළට ගියොත් power supply කරන විදිහ, ඊට පස්සේ අපි JBL එක on කරගන්න විදිහ සහ ඒගොල්ලන්ගේ විස්තර ගැන දාලා තියෙනවා මෙන්න මේ විදිහට model numbers ඒ සියලුම දේවල් එක්ක. ඔයගේ face එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් නේ. ඉතින් guys තව වීඩියෝ එකකින් මම ඔයාලට sounds ගැන මේකේ කොහොමද sounds තියෙන්නේ සහ අනිකුත් track එකක් දැම්මහම ඒක කොහොමද වගේ crowd එකකට මේක උරුතු කියන එක පෙන්වන්නේ ඊළඟ වීඩියෝ එකේ. ඉතින් මම හිතනවා මේක හොඳ වීඩියෝ එකක් කියලා ඔයාලට දැනගන්න දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් මේක ලොකු සවුන්ඩ් එකක් තියෙන හොඳ ස්පීකර් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. මගේ වීඩියෝ එක බලනකොට thank you. subscribe කරගෙන යන්න, comment කරගෙන යන්න. thank you.